කෙටිකාලීන සහ රිමාන්ඩ් සිරකරුවන් 2400කට අධික පිරිසක් රඳවා සිටින මීගමුව බන්ධනාගාරයේ පෙරේදා දිනයේදී රැදවියන් දෙපිරිසක් අතර දරුණු ගැටුමක් හටගෙන තිබුණු අතර මෙම ගැටුමෙන් මේ වන විට මියගිය සංඛ්‍යාව 26ක් දක්වා ඉහළ ගොස් ඇත. එසේම තවත් 38 දෙනෙකු දරුණු තුවාර ලබා රෝහල්ගත කර තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරමක් පාවා දුන් බව කියන සිදුවීමක් මුල් කරගනිමින් මෙම ගැටුම ආරම්භ වී ඇති අතර ගැටුමේ අනතුරුව බන්ධනාගාරයේ පිරිමි සහ ස්ත්‍රී රැදවියන් එහි වහලය මත නැගී විරෝධතාවයක නිරත වී ඇත. එහිදී වහලේ සිවිලිම කඩා බිමට ඇද වැටීමේ රැදවියන් සිය දෙනෙකුට තුවාල සිදු වී ඇත. මෙහිදී උද්ගත වූ දැඩි ගැටුම්කාරී තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකුට තුවාල සිදුවිය. තත්ත්වය පාලනය කිරීමේ අනතුරුව ආරක්ෂිත පියවරක් ලෙස බන්ධනාගාර රැදවියන් පිරිසක් වෙනත් බන්ධනාගාරවලට මාරු කර යැවීමට කටයුතු කර ඇත. ආරක්ෂක අංශ පවසන්නේ මෙම ගැටුම මෙහෙයවා ඇත්තේ බන්ධනාගාරය තුළ දඩුවමට යටත්ව සිටින කටුවැල්ලේගම සුරේෂ් නැමැත්තා විසින් බවයි. ඔහු කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ සමීපතයකි. ආයුධ වලින් පහර දීම සහ මත්ද්‍රව්‍ය අලවිය ඔහුට එරෙහිව ඇති ප්‍රධාන චෝදනාව වේ. මොහු මීට පෙර 2016 වසරේදී නාරම්මල ප්‍රදේශයේ විහාරස්ථානයක භික්ෂුන් වහන්සේ නමකට සහ එහි සහායකයාට පහර දීමේ සිදුවීමකටද චෝදනා ලැබූ අයකි.